සුවඳක් එන්නේ. දැම්ම කන්න හිතෙනවා. අපි ලස්සන කපා ගමු. දැන් අපි මේක කමු. ආයේ කවුරුත් පොලිම් වල ඉන්න ඕනේ නැහැ. අද මම කියලා දෙන්නම් කොහොමද හදන්නේ රසම රස කැරමල් පුඩිම. අපි කැරමල් එක හදාගමු ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම පුඩින් එකේ කැරමල් එක තමයි හදාගන්න ඕනේ. පෑන් එකක් අඩු ගින්දරේ තියලා ඒකට අපි ග්‍රෑම් 100ක් සීනි එකතු කරගන්නවා. ගින්දර අඩුවෙන්ම දාගන්න. දාලා සීනි එක දාපු වෙලේ ඉඳලම කාලම් කරගන්න. ඉස්සෙල්ලාම පුඩින් එක හදද්දී අනිවාර්යෙන් කැරමල් එක තමයි ඉස්සෙල්ලාම හදාගන්නේ. අඩු ගින්දරේ හදාගන්න නැත්නම් තක් ගාලා කර වෙන්න බලනවා. දැන් ටිකක් කළු වෙගෙන එනවා. මේ සීනි ටික දාපු වෙලේ ඉඳලා අපි හොඳට මික්ස් කරන්න ඕනේ. දැන් ඉන්දර ටිකක් අපි අඩු කරගමු. අපි කැරමල් එක ටිකක් බ්‍රවුන් කලර් වෙන්නම හදාගන්න. දැන් ඇති දැන් අපි මේක ඔෆ් කරලා ඔෆ් කරපු ගාම බෝල් එකකට දාගන්න. මේක තමයි අපි කැරමල් එක හදන්නේ. මේක අපි කැරමල් හදාගත්තු එක බෝල් එකට දාගන්න ඕනේ. දාලා කොමඩ එක දාලා කොමඩ එක දාගෙන මෙහෙම අදලා මෙහෙම ගාන්ට බෝල් එක වටේම කැරමල් කරගන්න. දැන් අපි කිරි එක රත් කරගමු. අපි කිරි එක රත් කරන්නේ මේ සීනි ටික දිය කරන්න ඕනේ හින්දා. කිරි මිලිලීටර් 500ක් අපි දාගන්නවා. අපි මේ තියෙන්නේ සීනි ග්‍රෑම් 100ක්. ඒක දාලා හොඳට කාලම් කරලා මේක දිය කරගන්නවා. දැන් සීනි ටික දිය වෙලා තියෙන කිරි එකේ අපි මේක නිමින්න තියාගන්න ඕනේ. දැන් අපි බිත්තර 4ක් මේ බෝල් එකකට කඩා ගන්න ඕනේ. මේක අපි හොඳට විස්ක් එකකින් විස් කරගන්න ඕනේ. මේකට අපි වැනිලා ටීස්පූන් එකකින් එකක් දාගන්න. දැන් අපි බිත්තර ටික මේ දාගමු අපේ රත් කරගත්ත කිරි එකට. හොඳට අපි බීට් කරගත්තා. මේක දාලා ටිකක් හොඳට මික්ස් කරගන්න. දැන් මේක දාගන්න තියෙන අපි කැරමල් කරගත්ත බෝල් එකට පෙරලා. ඉතින් අපි කැරමල් කරපු බෝල් එක. ඒකට අපි මේ අපේ මික්ස් එක මේ පෙරා ගන්නවා. පෙරා ගන්න මේකේ අර කැටි කැටි තිබ්බොත් එහෙනම් අපේ පුඩින් එකේ අර කැටි කැටි වගේ එන හින්දා පෙරා ගන්න. මේකට අපි ආයේ අන්තිමේටම එකතු කරන කුඩු කරගත්ත එනසාල් ටික මේ විදිහේ චුට්ටක් උඩින් දාගන්නවා. ඔයාලා මේක කැමති නම් දාගන්න පුළුවන්. මේක දාගත්තාම රස ෆ්ලේවර් එකක් එනවා. දැන් අපි මේක ෆොයිල් එකකින් ඔතා ගන්න ඕනේ. මේ විදිහට පොඩි ෆොයිල් කෑල්ලක් කරගෙන ගන්න මේක මෙයා කරා. මේක වෙනකොට ඔයාලට ලන්ච් සීට් එකක් උනත් යූස් කරන්න පුළුවන්. හරි දැන් අපි මේ වහගත් ෆොයිලින් එකෙන් වහගත් එක වතුර එකකට දාලා මේ ස්ටීම් කරගන්න ඕනේ. මේ විදිහට දාලා
වතුරේ හොඳට විනාඩි 10ක් 15ක් ස්ටීම් කරන්න. ඔයාලට ස්ටීම් කරන වෙනුවට බේක් කරන්නත් පුළුවන්. ස්ටීම් කරගත්ත පුඩින් එක අපි මේ නිවෙන්න එළියෙන් තියා ගන්න ඕනේ. නිවිච්ච පුඩින් එක අපි පැය 15ක් ශීතකරණයේ දාගන්න ඕනේ. මේ තියෙන්නේ මම පැය 15ක් ෆ්‍රිජ් එකේ තියාගත්ත පුඩින් එක. දැන් මේ පුඩින් එකේ අපි මේ විදිහට වටේ පොඩ්ඩක් මේව කරගන්න ඕනේ. බුරුල් කරගන්න ඕනේ මේ විදිහට. මෙහෙම පොඩ්ඩක් මෙහෙම කරකවද්දි මෙහෙම ගැලවිලා නම් හරි. ඊට අපි මේ විදිහට අපේ දාන ප්ලේට් එක මේ පැත්තට තියලා මේ විදිහට යටින් අල්ලලා මෙහෙම එකපාර අනිත් පැත්ත හරවගන්න. ඊට පස්සේ අපි මේ විදිහට පොඩ්ඩක් හොලවලා ගානට උස්සගන්න. මාළමු සුවඳක් එන්නේ. දැම්ම කන්න හිතනවා අපි ලස්සන කපා ගමු. දැන් අපි මේක කමු. මේ තියෙන මගේ රසම රස පැණි බේරන කැරමල් පුඩින් එක. අපි කාලා බලමු. හරි. ඔයාලත් හදලම බලන්න. මේ තමයි මම හදාගත්ත කැරමල් පුඩින් එක. මෙයාගේ රෙසිපිස් අර මම ආයෙත් එන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.